ආයුබෝවන් මේ දිනවල සීක්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙන්ගු රෝගය ඇතුළු වෙනත් උණ රෝග රැසකට දේශීය හෙළවෙදකමේ සිදු කරන වටිනා ප්‍රතිකාරයක් පිළිබඳව අද අපි ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම කියන්න ඕනේ ඩෙන්ගු වැනි රෝග වැළඳී ප්‍රතිකාර හොයනවට වඩා ඩෙන්ගු බෝවීම වළක්වා ගැනීම අපි කරන්න ඕන කාරණාවක්. ඒ වගේම තමයි ඔයාලට මේ වීඩියෝ එකේ පැත්තකින් පේන රූපරාමුවක තියෙනවා මේ උණ ශාකයක් කපා ඉවත් කිරීමෙන් පසු උණ බම්බුවේ වතුර රැඳී තිබෙන ආකාරය. මේ විදිහට වතුර රැඳී තිබුණාම ඩෙන්ගු මදුරුවාට බෝවීමේ පහසුවක් තිබෙනවා. ඒ නිසා මීට වඩා වගකීමෙන් මෙවැනි කාලයක අපි කටයුතු කරන්න ඕනේ කියන එක මම මුලින්ම ඔයාලට මතක් කරන්නම්. උණ ශාකය යොදාගෙන රෝග රැසකට ප්‍රතිකාර කිරීම දේශීය හෙළවෙදකමේ සිදු කළත් අද අපි උණ රෝගයට පමණක් උණ ශාකය යොදාගෙන කරන ප්‍රතිකාරයක් පිළිබඳව ඔයාලව දැනුවත් කරන්නම්. මෙම ප්‍රතිකාරය කිරීමේදී අලංකාරය සඳහා වවන උණ වර්ග යොදා ගන්න නම් බෑ. විශේෂයෙන්ම කොළ සහ කහ උණ මෙම ප්‍රතිකාරය සඳහා භාවිතා කරන අතර එහිදී අඩි 2.5 සිට අඩි 5 දක්වා වැවුණු උණ ගසක ගොබයක් පමණයි භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. එලෙස වැඩුණු උණ ගොබයක් කෙසෙල් කඳේ පිටි ඉවත් කරගන්න ආකාරයට ඊටම සියුම්ව ඉවත් කර ගැනීමෙන් පසුව කෙසෙල් මුවයක් වැනි කොටසක් හමු වෙනවා. ඒ ඊට මුදුවන අතර අතින් ඇල්ලූ පමණින් කැඩී යන සුළු ගොබ කොටසක් වෙනවා. එම කොටස අරන් කෑලි කපලා වංගෙඩි එක දාලා කොටාගෙන හෝ එහෙමත් නැත්නම් බ්ලෙන්ඩර් කරලා අරගෙන ජලය නොදමා මිරිකාගෙන එම ඉස්ම ඩෙන්ගු රෝගය වැළඳුණු රෝගියෙකුට නම් තේ හැඳි 2 බැගින් දවසට තෙවරක් පානය කිරීමට දිය යුතුයි. ඒ වගේම තමයි මෙම ඉස්ම ශීතකරණයේ තබා තියාගතහොත් දින 1මාරක පමණ කාලයක් තබා ගන්න පුළුවන්. ඩෙන්ගු රෝගියෙකුට සෝ වෙනත් උණ රෝගියෙකුට මෙම ඉස්ම ලබා දීමේදී බෙහෙත් වේල් 5කට වැඩි ප්‍රමාණයක් ලබා දීම නොකළ යුතු වෙනවා. ඒ වගේම තමයි මෙම ප්‍රතිකාරය කිරීමෙන් අනතුරුව ඉන්බ්‍රෝවිටියා කැඳපිස රෝගියාට ලබා දීමට වඩාත් යෝග්‍ය බව දේශීය හෙළවෙදකමේ සඳහන් වෙනවා. මෙම ඖෂධයට තල්සූකිරි මිශ්‍ර කර සෙල්සියස් 40-60 අතර ප්‍රමාණයක උෂ්ණත්වයකට රත් කරමින් පැණි ලෙස සකසා ගැනීමෙන් පසු වසර 1මාරක් 2ක පමණ කාලයක් කල් තබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් එය සකසා ගැනීමේදී නිසි ක්‍රමවේදයකට අනුව කිරීම වඩාත් සුදුසු බැවින් ප්‍රතිකාර කිරීම පිළිබඳව නිසි දැනුමක් ඇති වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතු කාරණාවක් වෙනවා. තවත් මෙවැනිම දේශීය හෙළවෙදකමේ වටිනා රහස් පිළිබඳව දැන ගැනීමට අප සමගම රැඳී සිටින්න. ආයුබෝවන්.